මෙන්න දැන් ලැබුණු පුවතක්. කොළඹ නුවර මාර්ගයේ වරකාපොළ දුම්මලතිනිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා. මේ මානතුරින් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මීට සුළු මොහොතකට පෙර අනතුර සිදු ඇති අතර අනතුරින් තුවාල ලැබුවන් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ මහනුවර අතර 10 වන වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක් ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් අනතුරට ලක් ඇති අතර මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. මෙන්න එම පුවත නැවතත්. කොළඹ නුවර මාර්ගයේ වරකාපොළ දුම්මලතිනිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා. මේ මානතුරින් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මීට සුළු මොහොතකට පෙර අනතුර සිදු ඇති අතර අනතුරින් තුවාල ලැබුවන් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ මහනුවර අතර 10 වන වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක් ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් අනතුරට ලක් ඇති අතර මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.